පක්ෂ දෙක පහන්සි පදරමින් වන්දනා චාරිකා කරන. එතකොට කොහොමද මේ යන පහසුකම් කොහොමද? එතකොට ඉන්න කට්ටියට කොහොමද නවාතැන් පහසුකම්? එතකොට ආහාර පාන කොහොමද ඔබතුමා ඒ සියලුම දේවල් අපේ පහන්සිත් පදනමේ සංවිධානයෙන් සියලුම දේවල් අපි සැලසුම් කරලා මේ වෙනකොට තියෙන්නේ. අපි ඒට සම්බන්ධ නවාතැන් පහසුකම් සියල්ල අපි අරගෙන ඒ සියලුම කිසි මුදලක් අය කිරීමකින් තොරව පහසුකම් ලබා දෙනවා. අපි 22 වෙනිදා මෙහි පිටත් වුණාම රාත්‍රියේ ඉන්න ඒ අනිපොද 23 වෙනිදා එනතුරු අපි ඒගොල්ලන් නවාතැන් පහසුකම් ආහාර පාන සියල්ලම දේ අපේ මේ අපේ පදනම මගින් අපේ සියලුම කිසිම මේ පැකිලීමකින් තොරව අපි ඒවා ලබා දෙනවා. දැන් අනුරාධපුරේ පුන්නපේ වන්දනාවට ගියාට පස්සේ කොහොමද ඔබතුමාලාගේ වැඩපිළිවෙල කොහොමද ඒක වෙන්නේ? අපි සියලු දෙනා ඒවා අපි ඒ වගේ මේ කණ්ඩායම් වශයෙන් දීලා තියෙනවා. යම්කිසි කොටස් දීලා තියෙනවා. විස්තර කරොත් කොහොමද ඒක කරන්න කියලා සාමාන්‍ය දැන් සිල් පාවන්න කරන් කොහොමද අපි මේ ඉහෙට අනුරාධපුරේ අපිට මේ වෙලාවල් සියලු දේවල් දක්වලා තියෙනවා. මේ අපි කාලසටහන තියෙන ඒ කාලසටහන අනුව සියලු දේවල් පත්‍රිකා දීලා තියෙන හැම කෙනෙකුටම දීලා තියෙන හැම එක්කෙනෙක්ම මේ දුරකථන මේ අංක දීලා තියෙන අපිට කතා කරන්න මොනවා ප්‍රශ්නයක් වුණොත් ඒ කණ්ඩායම් වශයෙන් අපි බෙදලා දීලා තියෙන්නේ. පහන්සිත් පදනම විසින් සංවිධානය කරනු ලබන ඓතිහාසික දුනකා සත්පත්තිනි භූමියේ සිට 2000ක පමණ පිරිස අනුරාධපුරයට වන්දනාවේ චාරිකාව සමග එක්වෙනවා. අනුරාධපුර සුද්ධ භූමියේදී පහන්සිත් පුන්නබි වන්දනා චාරිකාවට අනුව විශේෂයෙන් සකල ලක්වැසි ජනතාවට හා රටට සෙත්පතලා පහන්සිත් දේශත්ති අධිෂ්ඨාන ආශිර්වාද පූජාව සිදු කරනවා. ඒ පූජාවට අපේ වන්දනා නඩේට අමතරව සකල ලක්වැසි ජනතාවටම අපි ආරාධනා කරනවා. එතන රුවන්වැලි චෛත්‍ය අභියසට පැමිණෙන්න කියලා මේ සියලුම සත්වයන්ට සහ රටට මේ තියෙන රටේ තියෙන තත්ත්වයේ තවත් යහපත් අතර හැරෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දාන සීල භාවනා වැඩසටහන දෙදින පුරා සිදු කරනවා. ඒකම මහා මෛත්‍රී දිනය ජේතවනාරාම චෛත්‍යයේ අභියස සිදු කරන මහා මෛත්‍රී දිනයටද අපේ මේ පිරිස සහභාගී වෙනවා. විශේෂයෙන් සිරිසත්තුන් දුක්ඛිතා නිරෝගීත්වා කියලා විශේෂ වැඩසටහනක් එතන සිද්ධ කරනවා. ඒකම විශේෂ සජ්ජායනාවක් තව අබේගිරිය චෛත්‍ය භූමියේදී සිදු කරනවා. මේ සියලුම දෙනාට තම තමන්ට දාන සීල භාවනා ඒ වගේම ආමිෂ පූජා මල් පහන් සුවඳ දුම් සහ සියලුම පූජාවන් වල සහභාගී වෙනවා. ඉතින් අපි විශේෂයෙන් සීල සමාධියේ පිහිටවන පිරිසට සිල් රෙදි ලබා දීමක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. නිසා අපි සියලුම සකල ජනතාවටම ආරාධනා කරනවා මේ උතුම් පුණ්‍ය කර්මයට සහභාගී වෙන්න කියලා. අපි මේ පහන්සිත් පදනම කියන එක අවුරුදු 17ක් තිස්සේ කරගෙන යන දෙයක් නිසා හොඳ අත්දැකීම් අපිට තියෙනවා මේ සම්බන්ධයෙන්. විශේෂයෙන්ම අපි මේක අපේ නිලෝක කමිටු රැස්වලා මේ ගැන සංවිධානය කටයුතු කොහොමද කරන්න කියලා සාකච්ඡා කරගෙන සියලු දෙනාගේ කැමැත්ත අතුව කරන කටයුත්තක් නිසා සහ අපිට විශාල ව්‍යාපාරික ප්‍රජාවක් සහ සමාජික ජාලයක් තියෙන නිසා මෙච්චර කාලයකට එහෙම කිසිම ප්‍රශ්නයක් අපිට ඇති වුණේ නැහැ. අපිට අවශ්‍ය මුදල් සහ අවශ්‍ය ද්‍රව්‍ය හාල් පොල් ඇතුළු මුදල් අපිට මෙච්චර කාලයකට සෑමදාම ඒ අවශ්‍ය ප්‍රමාණය ලැබුණා. අපි ඒ අනුව මේ දවසින් දවස මේක වැඩි දියුණු කරනවා මිසක් අපි මේක හැකිලෙන්න දීලා නැහැ. මේ සැරේ අපි විශේෂාංග කීපයක් ඇති කරලා තිනවා. විශේෂයෙන්ම අපි කැම බීම සිල් රෙද්ද පවා අපි ගානේ සපයනවා. ඒ සඳහා අපිට හැකියාවන් තියෙනවා. වගේම එහෙම දෙයක් අපිට අවසානයේදී අපිට මොනවා හරි බාණ්ඩ අපි අතේ ඉතුරු වුණොත් ඒක අපි නැතිබිරියයට දුගී දුප්පත් අයට බෙදලා දීම පියලි පාර්සල් හැටියට දීමක් හෝ කරනවා මිසක් අපි එතෙන්දී අඩුපාඩුවක් හැටියට කිසිම දෙයක් අපි කියන්නේ නැත්නම් මෙච්චර කාලයකට අපි අඩුපාඩුවක් වෙලත් නැහැ. දැන් කොහොමද මේ පහන්සිත් පදනමේ ගමන ගැන ඔබතුමා අදහස් කරොත්? අපි පහන්සිත් පදන ගමන දැන් සංවිධානය කළ 80%ක් ඉවර කරලා තියෙන්නේ. මේ වෙනකොට දැන් අපි දුණගහ 7යි තීර සත්පත්‍ය දේවාලයට අපේ බස් රථ උදේ පාන්දර ගමන් කරනවා. ඒ බස් රථ සංවිධානය කටයුතු ඒ කණ්ඩායම් උඩයි බාර දීලා තියෙනවා මේ වෙද්දි. ඉතින් බැතිමතුන් අයි බස් රථ 50කට ආසන ප්‍රමාණයක් දුණගහ සත්පත්‍ය දේවාලයට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අනිකුත් රථ වාහනත් බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දේ රැගෙන අපි විශේෂ දේව පූජාවක් පවත්වලා දුණගහ සත්පත්‍ය දේවාලේ ඊට අමතරව ස්වාමීන් වහන්සේලා සියස් සමක් වැඩලා ඒ කටයුතු පිරිසජ්ජානා මැද්දේ තමයි මේ රථ ගමන් කරන්නේ රාජ්‍ය ආරක්ෂාව ඇතුව.
ඒ කටයුතු රාජ්‍ය ආරක්ෂය ඇතුව අපි මෙහෙන් දුලපිට ගමන් කළා. දුලපිටියෙන් කොටදෙනියාව ඉරුල්ල ඒ හරහා බම්පල හරහා අනුරාධපුර දක්වා මේ රථ ගමන් කරනවා. ඒ ගමන් කළා අවශ්‍ය කටයුතු සියලුම පින්කම් කටයුතු 80ක් සංවිධානය ඉවර කරලා තියෙනවා. ඒ අනිකුත් කටයුතු අපේ නිලධාරි මණ්ඩලයේ ඉන්නවා. නිලධාරි මණ්ඩලයත් එක සාකච්ඡා කරලා අනිකුත් කටයුතු එකට බාර දෙන කොටස් වශයෙන් අපි විශේෂ භාණ්ඩාගාරතුමාට, ලේකම්තුමාට, උපලේකම්තුමාට, ජාතික සංවිධායකතුමාට අනිකුත් ඇයට බාර දීලා තියෙනවා. ඒ කොටස් ඒ අයගේ නායකත්වය යටතේ අපි සාකච්ඡා කරනවා ඒ කොටස් කොහොමද කරන්න කියලා. ඒවත් අපි සැලසුම් කරලා නායකත්වයට බාර දීලා තමයි මේ වෙලාවේ තියෙන්නේ. එතකොට දැන් මේ දිවුලපිටියේ ප්‍රදේශවාසීන්ට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශවාසීන්ට යන්න පහසුකම් කොහොමද ඔබතුමා සලසලා තියෙන්නේ? පහසුකම් කියන්නේ අපි ඇත්ත වශයෙන්ම ඒ බස් රථ සංවිධානය කරලා තියෙනවා. චං කෙනෙකුට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේකට සම්බන්ධ වෙන්න අපේ උපලේකම්තුමාගේ නම්බර්ස් අපි හැමතැනම ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒක භාණ්ඩාගාරතුමා, ලේකම්තුමාගේ මගෙත් තියෙනවා. ඒ අයට දැනුම් දුන්නොත් අපි අවශ්‍ය පහසුකම් ඒ අවස්ථාවල බෙදනවා. දැන් මේ කීරි වතාවද මේ පහන්සිත් පදලමින් මේ ගමනක් යන්නේ? හැබැයි පුන්නබේ වන්දනා වැඩසටහන අපි අවුරුදු 17ක් තිස්සේ කරනවා. ඒ පහන්සිත් පදම ආරම්භ කළා අවුරුදු 19ක් වෙනවා. විශේෂයෙන් ඉස්සල්ලාමගේ රත පෙරහැර. ඒ රත පෙරහැරෙන් පස්සේ තමයි අපි පහන්සිත් පුන්නබේ වන්දනා වැඩසටහන කරේ. මේ වැඩසටහන ලංකාව පුරාවටම අපි ගිහින් තියෙනවා. ගොඩාක් කොටස් දෙකක් තුනක් තමයි අපෙන් ඇරලා තියෙන්නේ. විශේෂයෙන්ම යාපනයේ තමයි අපෙන් ගොඩෙන් අරගෙන. මොකද නාගදීපේ යෑමේ ප්‍රශ්නයක් අපිට තිබුණා බෝට්ටු සවාරිය නිසා. වැඩි පිටසක් අරන් ගන්න බෑ. අපි ඉදිරියේදී ඒකත් බලාපොරොත්තු වෙනවා. ඒ කටයුත්ත නාගදීපේ කරලා ඉවර කරන්න. එතකොට දැන් අපි අනුරාධපුරයට ගිය පස්සේ පින්කම් මාලාව කොහොමද ඔබතුමා කියන්නේ? එතකොට යාළගෙන දැන් යන නඩේට නවාතැන් කොහොමද? ඒ නවාතැන් පහසුකම් ඔක්කොම අපි සම්බන්ධ කරලා තියෙනවා. විශේෂයෙන් විශ්‍රාම ශාලා අපි ගණනාවක් අරන් තියෙනවා. ඊට අමතරව නවාතැන් පහසුකම් සම්බන්ධ උපලේකම්තුමාට තමයි බාර දීලා තියෙන්නේ. එතුමා ඒවා සම්බන්ධී කරගෙන අවශ්‍ය කටයුතු කරන් යනවා. යම් කෙනෙක් අවශ්‍ය නම් නවාතැන් අවශ්‍ය නම් උපලේකතුමාගේ නම්බරයට හෝ මගේ නම්බරට හෝ ලේකම්තුමාගේ නම්බරට හෝ භාණ්ඩාගාරතුමා නම්බරට දුන්නොත් අපි අවශ්‍ය දේවල් අවශ්‍ය වෙලාවට සපයලා දෙනවා.